කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා වව් මර YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ කිසිම ආයෝජනයක් නැතුව AirDrop වලින් පොඩි AirDrop වලින් මුදල් earn කරගන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් මුලින්ම එන්න Telegram channel එකට පහළ description එකේ දාලා තියෙනවා link එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මම දාන AirDrop කරලා කටියට ආපු reward වල proof මුලින්ම ඔයාලට පෙන්නන්නම්. ඒ නිසා මග හැර ගන්න එපා. හැමෝම මෙන්න මේ දාන channel එකේ දාන AirDrop වලට join වෙලා ඒව කරන්න. මොකද අපිට කිසිම ආයෝජනයක් අවශ්‍ය නැහැ. යන්නේ අපෙන් වැය වෙන්නේ විනාඩි 2-3ක කාලයක් විතරයි. ඉතින් ඒ නිසා හැමෝම කරන්න මෙන්න මේ විදිහට ඔයාලා එන්න ඇවිල්ලා බලන්න. channel එකේ ඕන තරම් proof තියෙනවා. මේ තියෙන්නේ ඒ විදිහේ airdrop එකක් කරලා USDT 25ක් ආපු එක member කෙනෙක්. ඉතින් තව member කෙනෙකුට මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් අය reward ආවට proof පෙන්වන්නේ නැහැ, කියන්නේ නැහැ. ඉතින් මම මේ proof දාන අයට ස්තුතිවන්ත වෙනවා. මොකද එයාලගේ proof දැකලා තමයි තව අනිත් අය motivation වෙලා මේ වගේ airdrop complete කරන්න උනන්දු වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම proof එවන්න ප්‍රශ්නයක් නැහැ. ඒවට පස්සේ මම මේ විදිහට channel එකට දානවා. ඉතින් මෙතනම ඩොලර්ස් 50ක් earn වෙලා තියෙනවා. ඉතින් මට ඩොලර්ස් 10ක් ආවා. ඒ විදිහට මෙන්න මේ වගේ පොඩි විනාඩි 5-10 airdrop කරලා ඔයාලට reward ලබා ගන්න පුළුවන්. තව channel එකට ඇවිල්ලා බලන්න ඕන තරම් proof දාලා තියෙනවා. ගොඩක් අයගේ ඒ වගේම මෙන්න මේ විදිහට USDT 5ක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. තව rewards තියෙනවා. හරි. ඉතින් එන්න Telegram channel එකට join වෙන්න. daily මම airdrop දානවා. ඉතින් ඒ වගේම ඔයාලා කරන airdrop වල update පවා Telegram channel එක හරහා තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් Telegram channel එකට join වෙලා ඉන්න. අදත් මම Telegram එකේ start bot එකක් කරන විදිය තමයි කියලා දෙන්නේ. මොකද දැන් ගොඩක් අලුතෙන් airdrop වලට ආපු අය ඉන්නවා. ඉතින් එයාලා දන්නේ නැහැ කොහොමද මේ airdrop complete කරන්න කියලා. ඉතින් මේ Catron කියන airdrop එක තමයි අද complete කරන්න යන්නේ. මුලින්ම ඔයාලට පුළුවන් start දෙන්න. ඉතින් Telegram එකෙන් open කරගෙන link එක දිගේ ඇවිල්ලා start දෙන්න. start දුන්නාට පස්සේ පොඩි හැඳින්වීමක් තියෙනවා. මේකෙදි අපි කොහොමද මේ airdrop එක කරන්නේ සහ මේකෙන් අපිට ලැබෙන reward එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා normally මේ airdrop එක කරනවා නම් ඔයාලට usually දෙකක් minimum ලබා ගැනීම හැකියාව තියෙනවා. කියන්නේ රුපියල් 62 වගේ මුදලක් ඔයාලට normally ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි winners-ලා මෙයාලා May 26 select කරලා අපිට reward ලබා දෙනවා instant. අපි කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. අපි දෙන wallet address එකටම මෙයාලා reward ලබා දෙනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් start දෙන්න start දුන්නාට පස්සේ ඔයාලට number capture එකක් එනවා. ඒක එකතු කිරීම අඩු කිරීම අන්න එක හරියට ලබා දුන්නාට පස්සේ මෙන්න මේ විදියට airdrop එකේ විස්තර ලැබෙනවා. ඉතින් මුලින්ම ඔයාලට මේ project එකේ පොඩි විස්තරයක් තියෙනවා. මුලින්ම මෙන්න මෙයාලගේ මේ Catron network එක කියන්නේ මොකක්ද, මේ project එක මොකක්ද කියලා ඔයාලට මෙන්න මෙතන click කරලා මෙයාලගේ tweet එක open කරගෙන පොඩි විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මෙයාලගේ tweet එක. ඉතින් ඔයාලට follow කරන්න පුළුවන් verify tick එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව පහළට ආවට පස්සේ මෙයාලගේ මේ හඳුන්වා දෙන airdrop එක අප්‍රේල් 22 වෙනිදා ඉඳන් මැයි 12 වෙනිදා දක්වා ඔයාලට මේ airdrop එක complete කිරීමේ හැකියාව තියෙනවා. ඒ time duration එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තවත් විස්තර තියෙනවා. ඉතින් එකින් එක ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක අලුතෙන් open කරලා තියෙන airdrop එකටම right අපි බලමු එහෙනම් back වෙලා කොහොමද airdrop එක complete කරන්න කියලා. ඉතින් පහළට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා මේක මතක තියාගන්න randomly දෙනවා වගේම අපිට කිසිම refer කෙනෙක් අවශ්‍ය නැහැ. නමුත් refer කරන අයට වෙනම reward ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. මෙන්න මේ විදියට. right මෙතන වෙනස්ලා මෙයාලා 500ක් select කරගන්නවා. ඉතින් ඔයාලා හිතන්න මේ 500ක් වීඩියෝ එක දැම්මහම 500ක් කරා මේ 500ටම ලැබෙන්නේ නැහැ. මොකද random airdrop කියන්නේ අපි ඔය TRX ලබා දෙනවනේ වීඩියෝස් වල. එතකොට කට්ටිය නිකන් randomly නේ select කරන්නේ. අර වාසනාව අනුව luck එක අනුව select වෙනවා. ඉතින් ඔයාලා හිතන්න අයියෝ ඔය randomly airdrop කරලා වැඩක් නැහැ. අපි කවදාවත් අපිට reward ලැබෙන්නේ නැහැ කියලා එහෙම අතාරින්න එපා. එකක් කරොත් කොහොමවත් reward ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් දවසට airdrop 5ක් 10ක්වත් කරොත් මාසෙ අන්තිමට අනිවාර්යෙන් ඔයාලට reward ඒ කියන්නේ හිතන්න 3ක් කරා කියලා. 3 වරක් 3 9යි. ඒතකොට 90ක්ම ඔයාලා දවසට හරිද? ඒතකොට දවසට 3ක් කරොත් 3 වරක් 3 9යි 90ක් ඔයාලා airdrop කරලා තියෙනවා. හරිද? එතකොට ඒ 90න් අනිවාර්යෙන් airdrop 10ක්වත් ඔයාලා win කරනවා. ඒ නිසා target එකක් තියාගන්න දවසට විනාඩි 10ක් වෙන් කරගන්න මේ වගේ airdrop වලට. ඊට පස්සේ කරගෙන යන්න. එතකොට ඔයාලට reward එනවා. එන්න පටන් ගත්තට පස්සේ ඔයාලා අතාරින්නේ නැහැ. මොකද එහෙම set එකක් ඉන්නවා airdrop කරනවා. දැන් කරලා එක දිගට කරලා අතාරපු අය ඉන්නවා. එන්නේ නැහැ කියලා එහෙම කරන්න එපා. අඩුම මාස 3ක්වත් ඔයාලා කරන්න ඕනි. ඊට පස්සේ තමයි airdrop එන්න reward එන්න පටන් ගන්න. මොකද මම කරලා experience තියෙන නිසා තමයි ඔයාලට කියන්නේ. right ඉතින් පහළට ආවට පස්සේ මුලින්ම ඔයාලට පුළුවන් මෙතන Telegram group එකක් තියෙනවා. ඉතින් මෙයාලගේ එතන click කරලා Telegram group එක open කරගෙන මෙන්න මෙතන join option එක තියෙනවා. මෙන්න මේක ඔයාලට පුළුවන් join button එක දෙන්න.
ජොයින් දීලා ඔයාලට පුළුවන් මෙතනද මේක ගෲප් එකක් නේ. ඉතින් අනිවාර්යෙන් මොන හරි මැසේජ් එකක් හායි කියලා හරි එක මේ ප්‍රොජෙක්ට් එක හොඳයි කියලා හරි මොනවා හරි ඉංග්‍රීසි වලින් ටයිප් කරලා සෙන්ඩ් කරන්න. එහෙම වුණොත් තමයි අපි මේකේ ඇක්ටිව් යූසර් කෙනෙක් විදිහට යාළුවට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙයාලගේ channel එක තියෙනවා. channel ක්ලික් කරන්න. channel එක ක්ලික් කළා ඔයාලට පුළුවන් join button එක දීලා නැවතත් back එන්න. ඔන්න අපි ඒ task එක කරා. ඊළඟට තියෙනවා මෙයාලගේ tweet එක follow කරන්න, like කරන්න, retweet කරන්න කියලා. ඉතින් මම මෙතන ක්ලික් කරලා tweet එකෙන් open කරගන්නවා. ඉතින් ඔයාලට මතකදී මුලින්ම මම මේක follow කරා. ඉතින් ඔයාලා follow කරන්න. follow කරාට පස්සේ මේ තියෙනවා pin කරලා මෙයාලගේ pin tweet එක. මෙන්න මේ pin කරලා තියෙන එක තමයි වැදගත්. ඉතින් මෙන්න මේක තමයි ඔයාලා like කරන්න, retweet කරන්න කියලා තිබුණානේ. මෙන්න මේ තියෙන repost කියන එක click කරන්න. ඊට පස්සේ නැවතත් back වෙන්න. ඔන්න අපි ඒ task එකත් complete කරා. right. ඉතින් ඔන්න ඒ task තුන විතරයි දැනට තියෙන්නේ. මෙතන පෙන්නන්නේ. අපි බලමු මෙතන done button එක දීලා ඊළඟට අපිට එන්නේ මොකක්ද කියලා. ඉතින් ඊළඟට මෙතන නැවතත් මෙයාලා අහනවා අපිට මෙයාලගේ channel එකට join වුණාද කියලා. ඉතින් ඒක done button එක දෙන්න. දුන්නට පස්සේ මෙයා කියනවා මෙන්න මෙයාලගේ මේ Twitter page එක follow කරන්න, like, retweet කරන්න and comment කරන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි නැවතත් අපි comment කරේ නැති නිසා නැවතත් අපි මේක open කරගෙන යමු. right. මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට පේනවාද comment logo එක තියෙනවා, icon එක තියෙනවා. මෙන්න මෙතන ගිහිල්ලා ඔයාලා හොඳ comment එකක් දෙන්න, positive comment එකක් දෙන්න. ඉතින් ඔන්න මම comment එකක් දුන්නා. ඔයාලට පුළුවන් good project කියලා හරි මොකක් හරි එකක් මෙතන type කරලා reply button එක දෙන්න. හරිද? ඉතින් ඔන්න අපි task එක complete කරා. දැන් මම මෙතෙන්ට එනවා. ඊට පස්සේ මෙයාලා කියනවා at ලකුණත් එක්ක අපේ Twitter username එක දෙන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා Twitter username එක කියන්නේ මෙතන home page එකට එන්න. home page එකටත් මෙතන ඔයාලගේ profile icon එක click කරගන්න. profile click කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති at ලකුණත් එක්ක මේ තියෙන ඔයාලගේ username එක. ඉතින් මෙන්න මේ username එක තමයි ඔයාලා දෙන්න ඕනේ. back වෙලා එන්න. ඇවිල්ලා මෙන්න මෙතනින් ඔයාලා username එක type කරගන්න. ඉතින් මගේ Twitter username එක submit කරගත්ත ගමන් ඒක හයිඩ්ලා ගියා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඊළඟට තියෙනවා මෙයාලගේ advertisement, ඒ කියන්නේ advertise channel එකත් follow කරන්න අමතරව මෙයාලගේ post එක follow කරන්න, post එක repost කරලා පොඩි like එකකුත් දාන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන advertise channel කියන button එක click කරන්න. ඉතින් advertise channel කියලා කියන්නේ ඉතින් මම දැක්ක මේ ඇඩ්වර්ටයිස් channel කියන්නේ මොකක්ද කියලා අහලා තිබ්බ ගොඩක් අය. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය example එකක් විදිහට අපි shop එකක් open කරත් එතකොට අපේ product එකක් market එකට දාන්න ඕන උනත් අපි ඒක කාගේ හරි ඒ කියන්නේ කාට හරි දීලා ඒක promote කරගන්නවා. අන්න ඒ වගේ තමයි ඇඩ්වර්ටයිස් channel කියලා කියන්නේ මෙයාලගේ මේ airdrop එක promote කරන්න use කරන තවත් channel එකක්. හරිද? ඉතින් අන්න ඒක තමයි මේ. ඉතින් මේකට ඔයාලා join වෙලා back වෙන්න. back වෙලා මෙයාලගේ තියෙන tweet එක තියෙනවා. tweet එකේ මෙන්න මේ මෙයාලගේ post එක ඔයාලා ගිහිල්ලා like කරලා retweet කරන්න ඕනේ. ඉතින් මෙතනින් open කරගන්න. ඉතින් මේ දෙන්නේ යාළුවගේ Twitter channel එක. පහළට ආවට පස්සේ දැන් අපි බලමු එහෙම මේ පළවෙනි එකම නෙමෙයි. අපි දැන් කරන airdrop එක මුලින්ම අපි තෝරගන්න ඕනේ. හරිද? පහළට එන්න. පහළට ආවට පස්සේ තව පහළට යමු. තාම හම්බ උනේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා මේ තියෙන්නේ මෙන්න අපි දැන් කරන airdrop එක. ඉතින් මෙන්න මේ airdrop එකට තමයි අපි like එකක් දාලා retweet කරන්න ඕනේ. හරිද? repost කරන්න. කරලා මෙහෙම back වෙන්න. back වෙලා ඔයාලට පුළුවන් දැන් ඔන්න අපි මේ task එක complete කරා. done button එක දෙන්න පුළුවන්. හරිද? right. ඔන්න එහෙනම් අපි මේ task එක complete කරා. ඊළඟට මෙයාලා කියනවා please submit your BSc or BP20 වලට address කියලා. ඒතකොට BSc කියන්නේ මොකක්ද කියලා සමහර අය දන්නෙත් නැහැ. BP20 වලට කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. ගොඩක් අය exchange වල BSc නැත්නම් BNB address එක ලබා දෙනවා. එහෙම කරන්න එපා. මොකද මේ අපි කරන airdrop වල සමහර airdrop list වෙලා තියෙන token දෙනවා. සමහර airdrop වලින් list වෙන්න නියමිත airdrop reward ලබා දෙනවා. ඒතර ඔයාලා හිතන්න exchange එක තියෙන්නේ list වෙලා තියෙන token නේ. එතකොට අපි list නොවිච්ච token එකක් ඒ වලට address එක දීලා reward ලබා ගන්න try කරොත් ඒ reward ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි කරන අපේ මහන්සි අපරාධ වෙනවා සහ අපේ reward එක නැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි හොඳට මතක තියාගන්න airdrop කරද්දී අපි use කරන්න ඕනි web3 wallet address. එතකොට අපිට පුළුවන් Trust Wallet, MetaMask එතකොට තව තියෙනවා තව web3 wallet තියෙනවා ඔය bitget web3 wallet එක ওই විදිහට ඕනම web3 wallet එකක් gate.io web3 wallet එක ඕනම web3 wallet එකක් OKX exchange එකෙත් තියෙනවා exchange එක වෙනයි web3 wallet එක වෙනයි අන්න ඒ විදිහට wallet කියන එක ඔයාලා මම හිතනවා දන්නව ඇති කියලා අන්නේ web3 wallet වල BP20 සහ
BSc address වලට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම එකක්. ඉතින් මම හැමදාම ලබා දෙන්නේ MetaMask එකේ හරි Trustwallet එකේ හරි BSc වලට address එක. ඉතින් මම මොකක්ද කියලා කියන්නම් BSc කියලා කියන්නේ. right Trustwallet එකට එන්න Trustwallet එකට ආවට පස්සේ දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ airdrop වලින් මට ආපු rewards. හරිද? සමහර ඒවා exchange කරගත්ත, සමහර ඒවා exchange කරේ නැහැ. තාමත් hold කරගෙන ඉන්නවා. හරිද? ඉතින් ඔන්න BSc කියලා කියන්නේ මෙන්න මේ. ඔයාලට පේනදී BNB කියලා තියෙනවා මෙන්න මේ. මෙතන මුලින්ම ඔයාලා මෙහෙම ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනදී මෙන්න මෙතන දාලා තියෙනවා BNB Smart Chain කියලා. මෙන්න මේක තමයි මෙයාලා මේ කැටි කරලා BSc කියලා කියන්නේ. හරිද? ඒතර BSc කියලා කියන්නේ BP20 network එකේ ස්මාර්ට් චේන් කියන්නේ BP20 network එකේ token එකක්. ඉතින් ඒ නිසා තමයි අර BP20 කියලා කියන්නේ. ඒතර මේක BNB කියලා හඳුන්වන්නත් පුළුවන්. BSc කියලා හඳුන්වන්නත් පුළුවන්. BP20 BNB කියලා හඳුන්වන්නත් පුළුවන්. මේ තුනම use කරන්නේ එකම coin එකකට නැත්නම් token එකකට. ඒ නිසා පටලව ගන්න එපා. මෙන්න මෙතන receive කියන button එක දීලා ඔයාලට පුළුවන් මේ address එක ඔයාලට copy කරගන්න. MetaMask එකේ ඒ විදිහම තමයි ඔයාලට BSc නැත්නම් BP20 BNB address එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතනට ඔයාලට පුළුවන් paste කරලා submit දෙන්න. ඉතින් ඔන්න අපි හරියටම airdrop එක කරා. ඉතින් මම හිතනවා තේරෙන්නේ නැති කියලා A to Z speed වැඩි නම් ආයෙත් වීඩියෝ එක බලලා හොඳට මේවා ඉදිරියේදී වැරදි කරන්නේ නැතුව හරියට complete කරන්න. එහෙම වුණොත් තමයි ඔයාලට reward එන්නේ. ඉතින් ඔන්න ඊළඟට අපිට ලබා දීලා තියෙනවා refer link එකක්. පුළුවන් අය refer කරන්න. මේක අනිවාර්ය නැහැ. කොහෙවත් සඳහන් කරලා නැහැ මේක අනිවාර්යයි කියලා refer. ඒ නිසා මේක රැන්ඩම් airdrop එකක්. ඉතින් හැමෝම කම්ප්ලීට් කරන්න. මේක මම උදාහරණයක් විදිහට අර නොදන්න අයට කියලා දුන්නේ. ඉතින් ඉදිරියේදී තව airdrop අපි කම්ප්ලීට් කරමු. Telegram channel එකට හැමෝම join වෙලා ඉන්න. එනවා තාම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් වීඩියෝ අවසන් කරන්න ඔයාලට සුබම සුබ දවසක්.